ආයිබෝවන් මම අද ඔයගලන්ට කියලා දෙන්නන්නේ ඉතාමත් වැදගත් very important things right ඒක ඇවිල්ලා මෙහෙමයි අපි අර විද්‍යාවේ දියුණුවත් එක්ක අපි හිතන් ඉන්නවා මිනිසුන්ට මේ ආගමික විශ්වාසයන් කියන එක එච්චරම මේ විද්‍යාව දියුණු වෙනකොට ඒක මිනිස්සු අතාරිනවා කියලා. එහෙම එකක් නෑ. ලංකාවේ දේවාලවල් පස්සේ යනවා. එතකොට ජ්‍යොතිෂ පස්සේ යනවා. හරි විවිධ ඇදහිලි මත මිනිස්සු ඩිපෙන්ඩ් වෙනවානේ. එතකොට අනිත් මිනිස්සු හරිද ගොඩක් වෙලාවට ඒ කට්ටියත් ඒක තමයි කරන්නේ. නමුත් අර මිනිස්සු දේවාලයක් ගැන යනවා හරි කොහේ හරි ජෝතිෂෙක් ගාව හරි කපුවෙක් පස්සේ හරි යනකොට මිනිස්සු හිතනවා ඒක ඒ කට්ටිය වැරදි අනිත් මිනිස්සු තමයි හොඳයි කියලා. නමුත් එහෙම නැත්නම් දෙගොල්ලම කරන්නේ එකම දේ. හරිද? එතකොට මම මේ ළඟදී දැක්කා ළඟදී නෙවෙයි ඊයේ හෝ පෙරේද දැක්කා මේ ඇමරිකාවේ ලෙච් කියන ආයතනය මගින් සමීක්ෂණයක් කළා තියෙනවා මේ ආගමික විශ්වාසයන් ඇමරිකාව තුළ කොහොමද කියලා. ඊට පස්සේ 72ක් ක්‍රිස්තියානි. සහ අනිත් කට්ටිය කියන්නේ මේක අවුරුදු ගාණක් කරපු රිසර්ච් එකකින් ඒගොල්ලන් ඒක එළියට දාලා තියෙන්නේ නිරාගමික කියන මිනිස්සු ඉන්නේ හරි පොඩි ප්‍රමාණයක්. ඒකෙත් කියලා තියෙන්නේ නිරාගමිකයි කියලා එකක් නැහැ. ඒ කට්ටියත් ඇවිල්ලා යම් විශ්වාසයක් මත පදනම් වෙලා තියෙනවා. මම කියන්න ගත්තේ මේකයි. මිනිසුන්ට ඇයි මේ විශ්වාසයෙන් අවශ්‍ය වෙන්නේ? හැම කොච්චර විද්‍යාව දියුණුනත් ඒක මිනිහෙකුට අවශ්‍යමයි. හේතුව හැම මිනිහෙක්ම හැම මොහොතකම අපි මුහුණ දෙනවා සම්භාවිතාවයකට. හරිද? ඒ කියන්නේ ඊළඟට මොනවා වෙයිද? හිතන්න අපි එක්සෑම් එකකට යනවා පාස් වෙයිද, ෆේල් වෙයිද? කොච්චර පාඩම් කරත් මිනිසුන්ට පොඩි චකිතයක් තියෙනවා ෆේල් වෙයිද කියන එක. හරිද? ඊට පස්සේ ඉන්ටර්වයුව එකට යනකොට, ඊට පස්සේ අපි බිස්නස් එකක් පටන් ගන්නකොට. හරිද? මොකක් හරි දෙයකට අපිට බිලිව් එකක් යනවා අවශ්‍ය වෙනවා. එතකොට ඒක සම්භාවිතාවය මත තමයි මේ අපිට මුහුණ දෙන්න වෙන්නේ. වෙයිද නොවේයිද? වෙයිද නොවේයිද? ඒ දෙකෙන් එකක සම්භාවිතාවයකට මුහුණ දෙන්න වෙනවා රිස්ක් එකක් ගන්න මිනිස්සුන්ට. නිකන් ඔය වැඩට ගිහිල්ලා හවස එන මිනිස්සුෙකුට නම් ඒක ලුකුවට වැදගත් වෙන්නේ නැහැ. නමුත් මිනිහෙක් තමන්ගේ දෙයක් කරගෙන ඉස්සරහට යනකොට මේක අත්‍යවශ්‍යයි. හරිද? ඒක නිසා මම කියන්න ගත්තේ මිනිහෙකුට අර හොඳ හමුදාවක් නිර්මාණය කරන්නේ සාමකාමීව තියෙනකොට කියනවනේ. ඒ කියන්නේ ඒක පීස්ෆුල් ටයිම් එක තමයි හොඳ හමුදාවක් හදලා ඒගොල්ලන් යුද්ධෙට ට්‍රේන් කරන්නේ. නැතුව මේ යුද්ධයක් තියෙනකොට මේ ට්‍රේන් කරන එක එච්චර ඒක සාර්ථක නැහැ කියලා කියනවා. ඉතින් ඒ වගේ අපිත් යුද්ධයකට මුහුණ දෙනකොට ඒ වගේ අවස්ථාවකට මුහුණ දෙන්න අපි ලොකු බිලියර් සිස්ටම් එකක් හදාන්න තියෙන්න ඕන. හරිද? එතකොට ඒක අදාළ නැහැ. මම දන්නේ නැහැ ඔයාලට තියෙන මොකද්ද මෙයාලට තියෙන මොකද්ද කියලා. තමන්ගේ ඒක හොයාගන්න ඕන. හරිද? එතකොට මිනිස්සු මේ ඒක අර නිකන් ජීවිතය නිකන් අපරාධි දැන් මම දැක්කා මේ තව මේ යුනිවර්සිටි එකකින් දාලා තියෙන මේ භාවනාව කියන්නේ අර මොලේ තියෙන ඩෝපමින් මත ඩිපෙන්ඩ් වෙන ක්‍රියාවලියක් කියලා. ඒකෙත් ලොකු රිසල්ට් එකක් නැහැ ඇත්තටම. ලංකාවේ නැත්නම් කොච්චර භාවනා මධ්‍යස්ථාන තියෙනවා. එතකොට නිකන් අර ඒකෙත් වෙන්නේ නිකන් අර මේ භාවනා කළා එක එක ඔය මේ ධානය ලබා ගන්නකොට එහෙම එකක් නැහැ. ඒක එක එක මානසික මට්ටම් වල ගිහිල්ලා හිර වෙන ගතියක් තියෙන. ඒක ඔයගලන්ට එක්ස්ප්ලেইন කරන්න දන්නේ ඒක අත්දකලා බලන්න ඕන. රයිට්? ඒක නිසා ඒවට මේ මිනිස්සු නිකන් හවු වෙන්න එපා අපරාධේ. අර ජීවිතේ එන්ජොයි කරන්න හොඳම දේ තමයි මේ මොහොතේ ස්තුති කළා. හරිද? ස්තුතිය කියන එක ඒ අර භාවනාවේ තියෙන ලොකුම මට්ටමකට හා සමාන ෆ්‍රීකවන්සි එකක් එනවා මිනිහෙකුට. හරිද? මෙතන හොඳට තියාගන්න. එතන හොඳට තියාගන්න මම කියන්නේ හැම වෙලෙම එතන මිනිස්සෙක්ගේ ඉරිසියාව, ක්‍රෝධය, වෛරය, කුහකකම කියන එක නැති කරලා සුදු කොලයක් වගේ තිබ්බනම් මේ හැමදේම හරියයි. හරිද? ඒකට අදාළ වෙන බිලිව් සිස්ටම් එකක් තියෙනවා හැම කෙනාටම. ඒක හොඳට ඩෙවලොප් කරගන්න. right? thank you very much. ඒක උවමනා වෙන වෙලාවක් හැමෝටම එනවා. හරිද? එතකොට ඒක භාවිතා කරන්න, ඒක ඩෙවලොප් කරගන්න. හරිද? thank you very much. මේක හොඳට තේරුම් ගන්න දෙපාරක් තුන් පාරක් හරි බලලා. right? thank you very much. මම උපන් මැද ගෙදර